ඔය වෘත්තියත් එක්ක ඔයා නිතරම ඔඩියන්ස් වලට කතා කරනවාද? එහෙම නැත්නම් ඔයාගේ වෘත්තියත් එක්ක ඔයා නිතරම ලොකු ක්‍රවුඩ් එකකට කතා කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ස්පීචස් නිතරම කරන කෙනෙක්ද? එහෙම නැත්නම් නිතරම ප්‍රසන්ටේෂන් කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඒ වගේ ෆීල්ඩ් එකකට යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? මේ කාරණා දෙක බොහොම වැදගත්. මේක ටිකක් ප්‍රැක්ටිස් කරලා බලන්න. ෆෝන් එක අරගෙන රෙකෝඩ් බටන් එක ප්‍රෙස් කරලා මොනවා හෝ දෙයක් ගැන කතාවක් කරන්න. මොනවා හෝ දෙයක් ගැන විනාඩි දෙක තුනක කතාවක් කරන්න. මේක මේ කලින් ලෑස්ති වෙලා කරන එකක්වත් කවුරු හරි කියලා රියසල් කරලා ඇවිල්ලා කරන එකක්වත් නෙවෙයි. නිකන් ෆෝන් එක ගත්තා රෙකෝඩ් කරා. දැන් මේක ස්ටොප් කරලා සේව් කරලා තියාගන්න. ඒක පාවිච්චි කරන්න යන්න එපා. ඒක බලන්න යන්න එපා. මේක ටික දවසක් කොහෙ තියන්නේ හරි. තියන්න ඇරලා මොන දවස් දෙක තුනක් ගියාට පස්සේ මේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. මේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. අහන්න නෙමෙයි බලන්න. එතකොට බලාගෙන ඉන්නකොට ඔයාලට පෙනෙයි ඔයාගේ අංග චලන. ඔයාගේ වචනවලට අනුකූලද? ඔයාගේ මූවින්ස් එහෙම නැත්නම් ස්ටේජ් එක හරි ඔයා ඒ කතාව කරපු තැන එහෙම යනවා නම් ඒ යන විදිහ ඔයාගේ පණිවිඩයට අදාළද? ඔයා කියන වචනට අදාළද? මේක හොඳට අධ්‍යයනය කරන්න. ඊළඟට ඔයා කියන වචනවලට ඔයා දෙන අදහසට ඔයාගේ මූණේ තියෙන ඉරියව් සමපාත වෙනවා. මේක හොඳට බලන්න. දෙතුන් පාරක් බැලුවට පස්සේ ඔයාට දැන් පේනවා ඔයාට ඔයාගේ කතාව කරනකොට කොච්චර දුරට තමන්ගේ බොඩි ලැන්ග්වේජ් එක කතාවේ අදහසත් එක්ක සමපාත වෙනවද නැද්ද කියලා. ඒකෙන් ඔයා කැමති ටික දියුණු කරගන්න, අකමැති ටික වෙනස් කරගෙන හදාගන්න ඕන ක්‍රමවේදය ගැන හිතන්න. ඊළඟ එක තමයි ඔයාගේ කතාව හොඳට අහන්න. වීඩියෝ එක බලනව නෙවෙයි කතාව අහනවා. අහගෙන ඉන්නකොට ඔයාටම තේරෙයි ඔයාගේ කතා විලාශය ඔයාගේ මැසේජ් එකට සපෝට් එකක් දෙනවද? එහෙම නැත්නම් ඔයාගේ කතා විලාශය ඔයාගේ මැසේජ් එකේ තියෙන මීනින් එක එහෙම නැත්නම් ඒ අදහස තව ටිකක් බාදු කරනවද? එහෙම නැත්නම් ඒක හැල්ලු කරනවද? හොඳට අහන්න. හඬ එකම මට්ටමේද යන්නේ? එහෙම නැත්නම් හඬ උස් කරමින් පහත් කරමින්ද කතා කරන්නේ? නැත්නම් නිතරම හඬ පහතින්ද තියෙන්නේ? නිතරම හඬ ඉහළින්ද තියෙන්නේ? උස් හඬකින්මද කතා කරන්නේ? මේ වගේ ඔයාගේ හඬේ සිදුවෙන වෙනස්කම් ඊළඟට හඬේ සිදුවන උස් පහත් වීම මේ සියල්ල ඔයාගේ ඩිලිවර් කරන මැසේජ් එකට අදාළද නැද්ද? ඒකට සපෝට් එකක් දෙනවද නැද්ද? දෙනව නම් කොතනදි සපෝට් එකක් දුන්නේ? දුන්නේ නැත්නම් කොතනදි සපෝට් එකක් දුන්නේ නැත්තේ? මේ තැන් ටික හොයාගන්න. හොයාගෙන ඒකෙත් ඔයා කැමති ටිකක් ඔයා කැමති ඒරියාස් ටික ඩෙවලොප් වෙලා තියෙන ඒරියාස් ටික තව තවත් වර්ධනය කරගන්න ප්‍රැක්ටිස් කරලා. ඔයා අකමැති ටික තියෙනවනේ. ඒ කියන්නේ හරියටම නියම ටෝන් එකේ නියම ලෙවල් එකේ වොයිස් එක තියාගන්න නැති එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හඬ උස් පහත් නොවෙන එක වෙන්න පුළුවන්. හඬේ වෙනස් වීම මැසේජ් එකට සපෝට් එකක් නොදෙන එක වෙන්න පුළුවන්. ඒවා හොඳට අඳුරගෙන ඒවා වර්ධනය කරගෙන එහෙම නැත්නම් ඒ වැරදි හදාගන්න ප්‍රැක්ටිස් කරන්න. මේ දෙක කාලයක් තිස්සේ කරන්න. එකපාරක් කරලා හරියන්නේ නැහැ. කාලයක් තිස්සේ මේක කරනකොට ඔයාටම බලාගන්න පුළුවන් ඔයාගේ කතා විලාශයේ ඉතා ප්‍රබල වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා. ඔබට දක්ෂ කතිකයෙක් වෙන්න මේ කාරණා දෙක අනිවාර්යෙන් බලපාන. අපිට ජය.